හලෝ යාළුවනේ කොහොමද කට්ටිය සතුටින් පරිස්සමින් ඉන්නවද නේද? ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම ඉසුරු. ඉතින් හැමෝම ආදරයෙන් මගේ channel එකට එකතු කරගන්නවා. අද මම ඔයාලත් එක්ක share කරගන්නේ මොකක්ද කියලා ඔයාලට දැනටමත් තේරලා ඇත්තේ. ඉතින් මම අද ඔයාලත් එක්ක share කරගන්නේ ජූලි මාසයේ අවසාන දවස ඔයාලත් එක්ක මම ගෙවල් ඉවර කරන්න තමයි හදන්නේ. හැබැයි මම මේ vlog එක අප්ලෝඩ් කරද්දී ජූලි මාසෙ ඉවර වෙලා. ඇත්තටම මම අගෝස්තු මාසෙ ලෑස්ති වුණේ කොහොමද, ජූලි මාසෙ දවස් මම ගත කරේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඊට කලින් මම ඔයාලට තෑන්ක්ස් කරලා ඉන්නම්කෝ. මොකද මගේ වීඩියෝ එකක්, ෂෝට් වීඩියෝ එකක් පළවෙනි වතාවට YouTube එකේ 1 මිලියන් views ආවානේ. ඒකට ඉතින් මම ඔයාලට ගොඩාක් තෑන්ක්ස් කරන්න ඕනේ. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් තෑන්ක්ස් මාත් එක්ක මේ විදිහට ඉන්නවට. ඉතින් අද දවසේ මම උදේම නැගිටලා අගෝස්තු මාසෙට ලෑස්ති වෙන ගමන්ම මට අද පොඩි වැඩ දෙකකටත් යන්න තියෙනවා. ඒ වැඩ ටිකත් කරගන්නේ කොහොමද කියලා තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඇත්තටම ඔයාලා කොහොමද අලුත් මාසයකට යන්නේ? අලුත් මාසයක් ආදරෙන් බාරගන්නේ කොහොමද? ඒ මාසෙට යන්න කලින් පරණ මාසයේ වෙච්ච වැරදි අඩුපාඩු හදාගන්නේ කොහොමද? ඒවා කල්පනා වෙනවා ඇති නේද? අපි අලුත් මාසයකට ගියාට පස්සෙත් අපිට හිතෙනවා ඇතිනේ මොකද්ද මම මේ මාසේ කරන්න ඕනේ? මොනවාද මම ගිය මාසේ කරපු නැති දේවල්? ඒවා ඒ මාසෙට යන්න කලින් අපි මේ මාසේ ලබද්දිම ඒ අඩුපාඩු, ඒ වැරදි ලස්සන දේවල් හිතේ තියාගෙන කොහොමද මේ මාසේ ලස්සනට බාරගන්නේ කියලා බලමුද? ඇත්තටම ලස්සනට මාසයක් පටන් ගන්න නම් අපේ ඉස්සරහා වැඩ කටයුතු කොහොමද කරගෙන යන්නේ කියලා ඉස්සෙල්ලාම අපි ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. ඇත්තටම මට ගැන කතා කරලින්නම්කෝ. මට ජූලි මාසේ වෙච්ච අඩුපාඩු, වැරදි, දුක දේවල් ඒවා ඔක්කොම අයින් කරලා අගෝස්තු මාසෙට යද්දී මට සතුට විතරක් කරා යන්න ඕනේ. කොහොම අගෝස්තු මාසෙ වෙනස් වෙයිද කියන මම දන්නේ නැහැ. හැබැයි මට ජූලි මාසෙ වෙච්ච අඩුපාඩු වැරදිත් එක්ක අගෝස්තු මාසෙට යන්න උවමනාවක් නැහැ. ඒ හින්දා අගෝස්තු මාසෙ වෙනස් විදියට බාර ගන්න තමයි මම මේ දැන් ලෑස්ති වෙන්නේ. ඇත්තටම අපිට පුළුවන් ජූලි මාසෙ වෙච්ච අඩුපාඩු වැරදි හැමදේම තව කෙනෙක්ට කියනවට වඩා හිත නිදහස් කරගන්න පුළුවන් ලේසිම පහසුම විදිය තමයි ඔයාලගේ හිතට එන හැමදේම පොඩි කොලයක් අරන් ලියලා දාන්න. හිතේ තියෙන දුක, කලකිරීම, කනගාටු හැම දෙයක්ම ලියලා දාලා ඒ කොලේ අයින් කරලම දාන්න. එතකොට ඔයාලගේ හිත නිදහස් වෙනවා උපරිමයටම. තව කෙනෙක්ට කියනවට වඩා, තව කෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගන්නවට වඩා ඔයාලට හිත නිදහස් කරගන්න තියෙන ලොකුම පහසුම ලේසිම ක්‍රමය තමයි ඒක. ඔයාලට පුළුවන් කොලේක ලියලා ඉවර වෙලා ඔයාලගේ හැම අඩුපාඩුවක්ම, හැම කලකිරීමක්ම ඒ වෙලාවෙදී අමතක කරලා දාලා ඊළඟට ඔයාට ඔයාගේ අගෝස්තු මාසෙ වගේම හැම මාසයක්ම අලුත් විදියට නැවුම් විදියට පටන් ගන්න පුළුවන්. අලුත් ප්ලෑන් එකක් හදලා ඉවර වෙලා අපි අවුරුද්දක් පටන් ගද්දි ප්ලෑන් එකක් හදනවා වගේම මාසයත් එක්කම ප්ලෑන් හදා යද්දී අපිට වැඩ ටික කරගන්න පහසුයි. ඒ වගේම තමයි අපිට ඒ දේ හරි ටයිම් එකට හරි වෙලාවට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි ඒ විදිහට අපේ ජීවිතේ ප්ලෑන් කරගත්තොත් අපිට පුළුවන් හැම මාසයක්ම ලස්සන කරගන්න. ඇත්තටම මට මේ විදිහට ඔයාලට vlog එකක් කරන්න මේ විදිහට vlog එකක් කරන්න හේතු උනේ මාවමයි. ඒකට හේතුවක් කියන්නම්. මොකද මම උපරිම වැටලා හිටියේ ජූලි මාසේ. මොකද මම පෙලක් වෙලාවට තනියම අඬනවා, කල්පනා කරනවා, තනියම කාමරේට වෙලා ඉන්නවා, තනියම ඇවිදිනවා. එහෙනම් මට මාවම ස්ට්‍රෙස් එකක් වුණා. ඒ හින්දා මට හිතුණා මමම රිෆ්‍රෙෂ් වෙලා මම කොහොමද අගෝස්තු මාසේ බාරගන්නේ, මම කොහොමද මගේ ජීවිතේ වෙනස් විදිහට වෙනස් කරගන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒකයි මම මේ vlog එක මේ විදිහට රෙකෝඩ් කරේ. ඇත්තටම රිලැක්ස් එකේ ගෙදරට වෙලා ඉන්න හැමෝම job එකක් කරන්නේ නැති, ඒ කියන්නේ
ජොබ් එකක් කරන්නේ නැතුව ස්වයං ව්‍යාපාරයක් තමන්ගේ බිස්නස් එකක් නැත්තම් තමන්ගේම මොකක් හරි දෙයක් කරන කෙනෙක් නම් ගෙදරට වෙලා ඉන්නවා නම් එක එක අයට එක එක කාලේ ප්‍රශ්න එනවා. ගෙදරට ආවින්න අයට විතරක් නෙමෙයි ජොබ් කරන අයටත් ප්‍රශ්න එනවා. ඉතින් ඒ ප්‍රශ්න වලට කොහොමද අපේ හිත හදාගන්නේ? ඒ ප්‍රශ්න වලින් අපි කොහොමද ඉස්සරහට යන්නේ? ඒව හැමතේටම අපිට ඕනේ වෙනවා හිත නිදහස් කරගන්න. හිත නිදහසක් නැතුව කිසිම වැඩක් කරන්න බෑ. කිසිම වැඩකට හිත හදාගන්න බෑ. ඉතින් මාත් මේ කරන්නේ හිත නිදහස් කරගෙන අලුත් මාසේ වැඩ ටික පටන් ගන්න. මට ඔයාලට තව දෙයකට තෑන්ක්ස් කරන්න ඕනේ. මොකද මගේ මූණේ පිම්පල්ස් ගොඩාක් තිබ්බ මතකද ඔයාලට? මම ෆොටෝස් එකකුත් අප්ලෝඩ් කරා. එතකොට මට ගොඩාක් කට්ටිය ඒකට කරන්න ඕනේ බෙහෙත් කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් හැමෝටම තෑන්ක්ස්. මම දැන් එකක් යූස් කරනවා බලමු. ඒක යූස් කරාට පස්සේ ඒ කියන්නේ එකපාරම අඩු වෙන්නේ නැහැනේ. සාමාන්‍ය මාසයක් දෙකක් විතර යූස් කරලා බලනවා. යූස් කරලා අඩු වුණොත් මම ඒ රිසල්ට් එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්නේ නැහැ. ඉතින් ඒකටත් තෑන්ක්ස්. මට ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් ඔයාලගේ කමෙන්ට්ස් වලට ගොඩාක් තෑන්ක් යූ. අපි දැන් යමුකෝ කතාවට. ඉතින් අද ඔයාලට ගොඩාක් තියෙන අහගෙන ඉන්න ව්ලොග් එක බලන ගමන් ඔයාලට බෝරින්ද මන් දන්නේ නැහැ මං කතා කරන එක. ඉතින් මට හිතුණා අද ඔයාලත් එක්ක කතා කරලම දේවල් ෂෙයා කරගන්න. අහන්න තියෙන දේවල් කමෙන්ට් කරගෙන යන්න. මන් දන්න දෙයක් නම් අනිවාර්යෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මම එහෙම කියන්නම්කෝ ජූලි මාසේ මම ගොඩාක් හිතින් වටන කෙනෙක්. මොකද එක එක ප්‍රශ්න ආවා එක එක විදියට මම ඒවට මුහුණ දුන්නා. හැබැයි මම හිතාගත්තා අගෝස්තු මාසෙදී ඒ කියන්නේ මම පොඩි දෙයක් ඕනට වඩා හිතලා අඬන කෙනෙක්. එහෙමයි ඕන තරම් ඇති මමගේ කට්ටිය. මට පොඩි දෙයක් හිත රිද්දුනොත් මට ඒ දේ يعني අඬලා හරි පිට කරේ නැත්තම් මගේ පපුව රිදෙනවා. يعني මට කියන්න තේරෙන්නේ නැහැ ඒක මට කොහොම හරි අඬලා පිට කරන්න ඕනේ මගේ දුක. ඉතින් මම ওই විදියට තනියම අඬලා ඉති අනන්තවත් කාමරේට වෙලා ඉඳලා ඉතින් මට හිතුණා ඒක නැති කරගන්න. ඒ කියන්නේ මාගේ ස්ට්‍රෙස් එකක්නේ. තමන්ගේ දේවල් තරහා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ඒක තේරෙන්නේ නැහැ මට කියන්න. මම ඒ වෙලාවට ඉස්සරි ධම්ම කරේ ওই ප්‍රශ්නේ ආවට පස්සේ මං කරේ මට හිතෙන හැමදේම මම ලියුවා. ලියලා මට පුළුවන් විදියට මගේ හිත රිලැක්ස් කරගත්තා. ඉතින් මට ඒ විදිය හරි ගියා. තව කෙනෙක්ට ඒ විදිය හරියන්නේ නැති වෙන්නත් පුළුවන්. තව කෙනෙක්ට පුළුවන් වෙන කේට කියලා හිත රිලැක්ස් කරගන්න. ඉතින් මගේ විදිය තමයි ඒ විදිය. මම කොහොම හරි හිත රිලැක්ස් කරගත්තා. ඉතින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ හිත රිලැක්ස් කරගන්න ඕන කෙනෙක්ට අලුත් මාසයක් ලස්සනට පටන් ගන්න ඕන කෙනෙක්ට ඒ විදිහට කරලා බලන්න පුළුවන්. අද මම ඔයාලව එක්ක යනවා කියන අපේ පන්සලට. අද අපේ පන්සලේ පොඩි බබෙක්ට අකුරු කියවනවා. ඒකේ වීඩියෝ ක්ලිප්ස් මම අරන් තියෙනවා. වීඩියෝ දාලා තියෙනවා අද බ්ලොග් එකට. ඒවත් මම දාලා තියෙනවා. මොකද මම ඔයාලා පන්සලටත් එක්ක යනවා කියලා කිව්වනේ. වැඩ දෙකක් තියෙනවා කියලා කිව්වනේ. වැඩ දෙකකින් එක වැඩක් තමයි මේ වැඩේ. ඉතින් මම පන්සලටත් ආවා. මම අද ඔයාලත් එක්ක පන්සලේ ලස්සනත් ෂෙයා කරගන්න හිතුවා. ඇත්තටම අපේ පන්සල පිහිටලා තියෙන්නේ අර කතාවට කියනවනේ ගමයි පන්සලයි වැවයි දාගැබයි කියලා. අන්න ඒ විදියට තමයි අපේ ලස්සන පන්සල පුංචි පන්සල පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ පන්සලේ අද පොඩි බබෙක්ට උදේම අකුරු කියවන චාරිත්‍රය සිද්ධ වුණා. ඒකෙදි මං ගියා වීඩියෝස් ෆොටෝස් ගන්න. මම ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා YouTube එකට. FB එකට අප්ලෝඩ් කරේ නැහැ. TikTok එකට අප්ලෝඩ් කරා. ඉතින් ඒවත් බලන්න, බලලා කමෙන්ට් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයාලගේ අදහස්, ඔයාලගේ වචන ගොඩාක් වටිනවා. ඔයාලගේ දාන පුංචි කමෙන්ට් එක පවම්ම කියවනවා. හැම කමෙන්ට් එකටම මම රිප්ලයි කරනවා. ඉතින් මම ඔයාලගේ කමෙන්ට් අනිවාර්යෙන් කියනවා. එහෙනම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් දැන් උදේම අගෝස්තු මාසේ වැඩ ටික පටන් අරගෙන ලියන්න ඕනි කරන දේවල් ලියලා ෆෝන් එකේ මම වෝල් පේපර් එක පවා වෙනස් කරනවා වෙන මාසයකට යද්දී. ඒ කියන්නේ මම දන්නේ නැහැ. මම හැමෝටම ගොඩාක් දේවල් ලැබෙන්නේ නැහැනේ. තියෙන දේ සතුට වෙන්න ඕනේ. ඒ කියන්නේ පුළුවන් නම් අගෝස්තු මාසෙට නම් කාමරේ පුළුවන් විදිහට වෙනස් කරන්න, බෙඩ් සීට් වෙනස් කරන්න,
ඔය කාමරේ තියෙන විදිය වෙනස් කරන්න. ඒ විදියට වෙනස් කරද්දි වෙනම ෆීලිං එකක් දැනෙනවා. අලුතෙන් ජීවත් වෙනවා වගේ හැඟීමක් දැනෙනවා. ඉතින් හැමෝටම මේ දේවල් ඒ විදියට කරන්න බැහැනේ ඉතින්. මටත් ඒ දේවල් ඒ විදියටම කරන්න බෑ. මට පුළුවන් විදිහට මම අගෝස්තු මාසේ බාර ගන්නවා ඉතින් මමත් ෆෝන් එකේ වෝල්පේපර් එක පවා වෙනස් කරලා පුංචි දෙයින් පවා වෙනස් වෙලා ලස්සනට අගෝස්තු මාසේ බාර ගන්න ලෑස්ති වෙලා තමයි මම දැන් මේ පන්සලට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම අද දවසේ පන්සලට ආපු එකත් මට ලොකු සැනසීමක්. මොකද මම අද වෙනස් විදිහට අගෝස්තු මාසේ බාර ගන්නවත් එක්කම ලස්සන සිතුවිලි වලින් අගෝස්තු මාසේ බාර ගන්නත් මට පුළුවන් වෙනවනේ. ඉතින් පොඩි බබාගේ අකුරු කියවන්න තමයි දැන් මේ හදන්නේ යාගේ අම්මගේ අතින්ම. ඉතින් ඒක අපේ පන්සලේ හාමුදුරුවෝ පිරිත් කියන ගම පොඩි බබාගේ අකුරු කියවන්න වෙලාව තිබ්බේ 6:40ට විතර. ඉතින් එයාලගේ අම්මා අතින් තමයි දැන් මේ අකුරු කියවන්නේ. දන්නවනේ ඉතින් පොඩි ළමයි එක විදියකට ඉන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ තමයි මේ පොඩි බබාත් එක විදියකට නම් හිටියේ නැහැ. කොහොම හරි අපි වැඩේ කරගත්ත ෂේප් එකේ අකුරුත් කියවලා ඔක්කොම කරලා එයාගේ අතින්ම එයාගේ නමත් අම්මා ලිව්වා. එයා නමත් ලියලා ඊට පස්සේ නම් පොඩ ෂේප් එකේ වාඩි වෙලා හිටියා. පොඩි අටින් දන්නවනේ පොඩි දෙයක් හරි ඕනේ ෂේප් වෙන්න කියලා. ඒ කියන්නේ මිදි කෑවට පස්සේ පොඩ්ඩක් ෂේප් වෙලා වඩලා හිටියා. එතකන් ඉතින් පොඩ්ඩක් දාංගලේ තමයි ඉතින් ඕනි කිව්වොත් දෙයක් ඕනෙම තමයි. ඉතින් ඒ දවස් ඒ විදියට තමයි මගේ අගෝස්තු මාසේ ලබන දවසට කලින් දවසේ කියන්නේ ජූලි 31 දවස ගෙවුනේ. මට මේ දවසේ මේක තමයි මගේ පළවෙනි වැඩේ. ජූලි 31 තිබ්බෝ. ඊට පස්සේ දෙවෙනි වැඩේ තමයි මට ෂොප් එකක් ඕපන් කරන තැනකට යන්න උනා. ෂොප් එකක් ඕපන් කරන්න තැනකට මේ ඉන්වයිට් එකක් තිබ්බා. ඒකට යන්න උනා. ඉතින් ඒකේ වීඩියෝස් නැහැ මේකට මම අප්ලෝඩ් කරලා මට ඔයාලට ඒක හඳුන්ලා දෙන්න ඕනේ. මොකද අපේ ළඟින්ම නෑදෑ වෙන කෙනෙක් තමයි ඒක ඕපන් කරේ. ඔයාලට අනුරාධපුර අවට කෙනෙක් නා. අනුරාධපුර අවට කිව්වට බෑ. නොච්චියාගම අවට කෙනෙක් නම් වෙන්න ඕනේ. කිතුල් පැණි අයිස්ක්‍රීම් එක. ඒක වෙනම කන්සෙප්ට් එකක්. මම නම් මේ අනුරාධපුර පැත්තේ ඒක දැකලා නැහැ. ඉතින් එයාලගේ ෂොප් එකේ තියෙන ඒවා තමයි ජූස් වර්ග තියෙනවා. එක අයිටම් තියෙනවා. ආමයි කේක් වර්ගත් තියෙනවා එතන. ඉතින් ඔයාලට ඕනි නම් කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අනුරාධපුර නොච්චියාගම වලට කෙනෙක් නම් ගිහින් කන්න පුළුවන්. කොහෙද තැන කිව්වොත් ෆොරෙස්ට් රොක් එක නොච්චියාගම තියෙන ෆොරෙස්ට් රොක් රිසෝර්ට් හොටෙල් එකට මීටර් 200-300ක් මෙහා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් කාලා තියෙනවා නම් දන්නවා ඇති රස. කාලා නැත්නම් රස බලන්න පුළුවන් එතනට ගිහින්. ඉතින් ඒක තමයි අද දවසේ මගේ දෙවෙනි වැඩේ. මේ තියෙන අපේ පන්සලේ චෛත්‍ය. මේක නම් මේ පන්සලේ චෛත්‍ය ළඟදී හදපු එකක්. පන්සලේ චෛත්‍යයක් තිබ්බේ නැහැ කලින්. පන්සලේ චෛත්‍ය තිබ්බා. ඒ කියන්නේ ওই විදිහට හදලා තිබ්බේ නැහැ. ප්‍රසංස්කරණය කරලා තිබ්බේ නැහැ. අර වැලි වලින් තියෙන, ගල් වලින් අර පරණ චෛත්‍ය තියෙන ඒ විදිහ තමයි තිබ්බේ. ඔය තියෙන අපේ පන්සලේ ඉස්සරහා එහා පැත්තේ වැව තියෙන්නේ. දකින්න ඇති. අර තියෙන වැව. ඒ විදිහ තමයි අපේ පන්සල පිටිලා තියෙන්නේ. මේ ඉන්න අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ දෙනම. ඉතින් අද vlog එක මෙතනින් ඉවරයි. හැමෝටම බයි. සතුටින් පරිස්සමින් ඉන්න. ඉක්මනට vlog එකක් අරගෙන ආයෙ එන්නම්.